මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නැතුව පැහැදිලිවම ජනාධිපතිවරයාට මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා නියෝග දෙන්න පුළුවන්. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හරහා අමතර දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවාද? මොකද මේක පාර්ලිමේන්තුවේ කතා කරනකොට අනිවාර්යයෙන්ම දේශපාලන වාසියක් ලැබෙනවා මේ ඉස්සරහා ඡන්දෙත් එක්ක. ඒ වගේ අරමුණකින්ද මේක පාර්ලිමේන්තුවට ගේන්නේ? දේශපාලන වාසිය ගන්න පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන දත් ඒ වාසිය අපිට ගන්න පුළුවන් ඕනනම් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියන එක අමුතු දෙයක් නෙවෙයි. මොකද බටලන්ද ගැන මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්, එළිය කතා කරන්න පුළුවන්, අපිට ඕන තරම් කතා කරන්න පුළුවන්. ඒ වගේ මේක මේ අදේ සිද්ධ වෙච්ච එකකුත් නෙවෙයි. දශක ගණනාවකට එහා සිදු වෙච්ච එකක්. ඉතින් දැන් ඒ ගැන සමාජයේ යම් කතා බහකුත් ඇති වෙලා තියෙනවා. ඒක හොඳයි. ඉතින් ඒකත් එක්ක තවත් සිදුවීම් ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් ජනතාව බහුතරයක් බලාපොරොත්තු වෙන ආකාරයටම අපි මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නම්. එතනින් පස්සේදී ඒ සාකච්ඡාවම සමහර විට වැදගත් වේවි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. විශේෂම ඔය අල් ජසීරා සාකච්ඡාවේදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්නෙන් ගැලවිලා යන්න තමයි උත්තර දුන්නේ මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරලා නැහැ. ඒකින්ද මේකේ කිසි නෛතික භාවයක් නැහැ කියලා. මොකද ජනතාව ඉල්ලුවේ නැහැ මේක පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න කියලා. ජනතාව ඉල්ලන්නේ ඒ කොමිසමේ යම්කිසි තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න. ඒවට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ ක්‍රමවේදයක් මිසක් මම හිතනවා වඩා නිවැරදි සහ වඩා ස්ථාවරයි මේ තියෙන මහජන නියෝජිත ආයතනත් උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තුවලත් මේක ඉදිරිපත් කළා ඒකේ අදාළ තියෙන නිර්දේශයන් ක්‍රියාත්මක කරන්නට විධායකයෝ විසින් නිර්දේශ කිරීම ඒක වඩා හොඳයි කියලා. ඉතින් දැන් අවුරුදු 30ක් විතර තිස්සේ තිබුණු ප්‍රශ්නයක් ගැන අපි සාකච්ඡා කරන්නේ කමිෂන් සභාව වාර්තාවලත් සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ කවුරුත්. මම දැක්ක පහුගිය දවස්වල විවිධ සංවිධානත් මාධ්‍ය ආයතනත් මේ ගැන සාකච්ඡා කරා ඒක හොඳයි. ඉතින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම ගැන කවුරුත් මම හිතන්නේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා ඒක සාකච්ඡාවට බඳුන් කරා. එතනින් එහාට